දන්නවද ලෝකයේ 11 වෙනි බිලියනපතියා කවුද කියලා කවුරුවත්ම අද වෙනකන් දන්නේ නැහැ කියලා. මෙයාට පුළුවන් බටන් එකක් ඔබලා ලෝකෙම ආර්ථිකය සුණු විසුණු කරලා දාන්න. හැබැයි මෙයා කවුද, කින්දමන්ද කොටින්ම ජීවත් වෙනවද කියන එකත් අදටත් ලෝකෙටම අභිරහසක්. මිනිස්සු මෙයාගේ පිළිම පවා හදලා තියෙනවා. හැබැයි ඒ කවුරුත් මෙයාව දැකලවත් නැහැ. ලෝකෙන් සැඟවිලා අපිව පාලනය කරන මේ අද්භූතිකයා කවුද? බිට්කොයින් කියන්නේ අපි හැමෝම දන්න ලෝකයේ පළවෙනි ක්‍රිප්ටෝකරන්සි එකකය. දැන් බිට්කොයින් එකක් රුපියල් මිලියන 33ක් විතර වෙනවා. බිට්කොයින් හදන්නේ 2009 දී සතෝෂි නකමොටෝ කියලා රහස්‍යගත මිනිහෙක් විසින්. ලෝකේ තියෙන විනාශකාරී බැංකු පද්ධතියට විරුද්ධ කැරල්ලක් විදිහට කිසිම රජයකට අත තියන්න බැරි මුදල් ඒකකයක් හදන්නයි සතෝෂිට උවමනා වුනේ. හැබැයි මේ නමත් ව්‍යාජ නමක් කියලා කියනවා. 2009 ඉඳන් 2010 වෙනකම් බිට්කොයින් දිනු කරපු මේ මිනිහයා 2011 දී හැමදාම වගේ මගේ හිතේ තවත් සමහර දේවල් තිබුණා. ඒ නිසා මම වෙනතක් බලාගත්ත නම් පණවිඩයක් තියලා සදහටම අතුරුදහන් වෙලා යනවා. එදා ඉඳන් අද වෙනකම් සතෝෂි ගැන කිසිම තොරතුරක් නැහැ. සතෝෂිගේ බිට්කොයින් ගිණුමේ බිට්කොයින් මිලියන 1.1ක් තියෙනවා. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 128.92ක්. මේ නිසා සතෝෂි බිල් ගේට්ස්ටත් වඩා ධනවතෙක් වෙලා ඉන්නේ. නමුත් අවුරුදු 16ක් තිස්සේ මේ සල්ලි වලට අතක්වත් තියලා නැහැ. සතෝෂි කවදාවත් එයා කවුද කිව්වේ නැහැ. නමුත් 2012 දී ඔහු ජපානයේ ඉන්න අවුරුදු 37ක කෙනෙක් කියලා කතාවක් මතුවුණා. සමහරු කියන මේ මිනිස්සෙක් නෙමෙයි ඇනෝනිමස්ලා වගේ රහස්‍යගත කණ්ඩායමක් කියලායි. මේ නිසා මෙයා සම්බන්ධව වාර්තාමය චිත්‍රපට පවා හැදමින් ඇත්ත සතෝෂි කවුද කියලා විවිධ නිරාවරණයන් සිදු වෙනවා. සතෝෂි නකමොටෝට ගෞරවයක් විදිහට හංගේරියාවෙත් ස්විට්සර්ලන්තෙත් ප්‍රතිමා ගොඩනගලා තියෙනවා. ඒත් කවුද මේ? කවුරුවත් මේක දන්නේ නැහැ. ඔයා හිතන්නේ මේ ධනපතියා කවුද? වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් කරන්න. ෂෙයා කරන ගමන් පේජ් එක ෆලෝ කරලා සෙට් වෙන්නත් අමතක කරන්න එපා.